අංග සාම්‍ය කියලා දැම්මත් කමන්නේ. ත්‍රිකෝණ අංග සමව කියලා දැම්මත් කමන්නේ. ත්‍රිකෝණ අංග සාම්‍ය කියලා මාතෘකාව දැම්මද? සෞභාග්‍ය වෙලාව ඇති වුණා නේද ත්‍රිකෝණ මාතෘකාව දාගන්න? ඇති අයියේ. හරි ත්‍රිකෝණාංග සාම්‍ය. මොකද්ද ත්‍රිකෝණාංග සාම්‍ය කියන එකෙන් කියන්නේ? මෙහෙම එක ත්‍රිකෝණයක් තියෙනවා හරිද? මෙන්න මොකක් හරි එක ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයට හරියටම සමාන තව ත්‍රිකෝණයක්. මේක දැන් අපි ගමු ABC. ABC ට හරියටම සමාන ත්‍රිකෝණයක් හොයාගන්න පුළුවන් විදිය තමයි ත්‍රිකෝණාංග සාම්‍යයෙන් කතා කරන්නේ. මේ ත්‍රිකෝණයට හරියටම සමාන එක්කෙනෙක්. ටිකක් සමාන නෙමෙයි. අනිත් ත්‍රිකෝණය ගත්තන් පස්සේ අපි හිතමුකෝ මෙයාට අංග සම ත්‍රිකෝණේ PQR කියලා. මෙයා කියලා PQR. ABC ට අංග සමයි PQR නම් ABC උඩින් මෙන්න මේක ගෙනල්ලා හරියටම තියන්න පුළුවන්. ABC උඩින් PQR ගෙනල්ලා තියුවට පස්සේ අයට මෙහාට වැඩියෙන් කෑලි ගිහිල්ලා නැහැ. හරියටම මේක මත හිටනෝ නම් ආන්ගේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ මොකක් හරි ත්‍රිකෝණයකට හරියටම සමාන ත්‍රිකෝණයක් හොයාගන්න පුළුවන් විදියක් තමයි ත්‍රිකෝණ සාම්‍යදී සාකච්ඡා කරන්නේ. මං හිතනවා ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලි කියලා. නිකන් කෝණ විතරක් සමාන වෙලා හැම කතාවක් නෙමෙයි තියෙන්නේ. හරි නේද? හරි මුලින්දම්ම යන්නම් පොඩ්ඩක් ත්‍රිකෝණාංග සාම්‍ය කියලා දාපෙක් ගාවින් මෙන්න මේක දාගන්න. මේ ලකුණට මොකද්ද කියන්නේ? මේක ඩබල් කෝට් ඇතුලේ දාගන්නකො ඩබල් කොටේෂන්. ඕක ලියලා දාගන්න. මෙම ළඟ සම ලකුණ ලෙස හඳුන්වයි. ඕවා දාන්න යාලා දැනගත්තර කමන්නේ කියලා දෙන්නම් පොඩ්ඩක්. ලකුණ අංග සම ලකුණ ලෙස හඳුන්වයි. ලිව්ව නේද? මෙම ලකුණ අංග සම ලකුණ ලෙස හඳුන්වයි. ලියලා නේද තියෙන්නේ කට්ටිය? ලිව්වා සර්. හරි. හරි එහෙනම් පොඩි මේ තරුවක් දාලා ලියාගමු එහෙනම් ආයිමත් ත්‍රිකෝණයක් අංග සම විය හැකි ත්‍රිකෝණයක් අංග සම විය හැකි ප්‍රධාන ආකාර හතරක් පවතී. ත්‍රිකෝණයක් නෙවෙයි ඒක ත්‍රිකෝණ කියලා දාගන්නකො. ත්‍රිකෝණ අංග සම විය හැකි ප්‍රධාන ආකාර හතරක් පවතී. ත්‍රිකෝණ අංග සම විය හැකි ප්‍රධානාකාර හතරක් පවතී. අංක 1 දාලා ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න. පා අවස්ථාව. අංක 1 පා අවස්ථාව. අංක 2 දාලා ලියා ගන්න. පා අවස්ථාව.
අංක 3 දාලා ලියා ගන්න කෝපා අවස්ථාව. කෝපා අවස්ථාව. කෝපා අවස්ථාව අංක 4 පොඩ්ඩක් වෙන පාටකින් දාන්න. වෙනස් පාටකින් කර්ණපා අවස්ථාව. හරිද ඔය ටික දාගත්තද? පාපාපා පාකෝපා කෝකෝපා කර්ණපා. ඔය ටික දාගෙන ඉවරයිද? ඉවරයි සර්. හරි. ඔය ටික මේ මොක්ෂණන් දන්නවා ඇති. අනිත් අයටත් පොඩ්ඩක් අමතක වෙලා ඇත්තේ. කමන්නේ අපි මතක් කරගෙන යන්න. ගණන් ටිකකුත් හදමු ඕකෙන්. ඕකේ අපි දාගමු පාපාපා අවස්ථාව කියන එක. පාපාපා අවස්ථාව කියන එක මාතෘකාවක් විදිහට දාගෙන ලියා ගන්න ප්‍රමේය 5. ඔයාලයි පස්වෙනි ප්‍රමේය තමයි මේ කියලා දෙන්න යන්නේ. මේක ප්‍රධාන පොඩ්ඩක් ප්‍රධාන මාතෘකාවක් වගේ දාගෙන ආපාපා අවස්ථාව කියන එක ත්‍රිකෝණාංග සාම්‍ය යට්ටේ දාන මාතෘකාවක්. ඒකෙන් පස්සේ ප්‍රමේය 5 කියලා දාගන්න. මං හිතනවා මේ ටික කරගන්න ඇති කියලා. ප්‍රමේය 5 කියලා දාගෙන ඔයාලා ලියා ගන්න එක් ත්‍රිකෝණයක පාද 3ක් එක් ත්‍රිකෝණයක පාද 3ක් තවත් ත්‍රිකෝණයක පාද 3 දිගවල් වලට තවත් ත්‍රිකෝණයක පාද 3 දිගවල් වලට හරියටම සමාන වේ නම් ඉහත කී ත්‍රිකෝණ 3 ඉහත කී ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ පාපාපා අවස්ථාව යටතේ අංග සමයයි කියනු ලැබේ. පාපාපා අවස්ථාව යටතේ අංග සමයයි කියනු ලැබේ. ලියාගෙන ඉවරයිද? ඉවරයි සර්. හරි අනිත්‍යත් ඉවරයි නේද? හරි. ඔන්න පස්වෙනි ප්‍රමේය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මෙහෙම එකක් තියෙනවා. ඕකෙදි යන්නේ ත්‍රිකෝණ දෙකක් පාපාපා අවස්ථාව යටතේ අංග සමනම් කොහොමද ඒක වෙන්නේ කියලා පෙන්වන්න. මෙතන තියෙනවා ABC ත්‍රිකෝණේ මෙතන තියෙනවා PQR ත්‍රිකෝණේ. මේකේ මේකට ඩබල් ඉරි වැදලා තියෙනවා. මේකට තනි ඉරි මේකට ඉරි 3ක් වැදලා තියෙනවා. හරිද? මේකේ මෙයාට ඉරි 3යි මෙයාට 1 ඉරයි මෙයාට ඉරි 2යි. හරිද? මේ ඉරි ගානෙන් කියන්නේ නිකන් හරියට දිගවල් වගේ. ඔන්න මේකෙදි අපි ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්වන්න තමයි යන්නේ. අපිට මේකේ ABC ත්‍රිකෝණය ගත්තන් පස්සේ අපි මෙහෙම ලියාගමු පොඩ්ඩක් පැහැදිලිව. මෙතනින්
ABC ත්‍රිකෝණයට මේ පැත්තෙන් පොඩ්ඩක් ලියාගමු PQR ත්‍රිකෝණයට හරිද අන්න ABC ත්‍රිකෝණයෙන් අපිට ලියන්න පුළුවන් AB කියන්නේ ඉරි දෙකේක AB එහෙනම් මේක ඉරි දෙකයි මේකත් ඉරි දෙකයිනේ එහෙනම් PQත් ඉරි දෙකයි AB ඉරි දෙකයි PQත් ඉරි දෙකයි එහෙනම් AB සමානයි PQ කියලා අපිට ලියන්න පුළුවන්නේ දෙන්නම ඉරි දෙකේ වනේ අවුලක් නැහැ ඒක ලිව්වේ මොකෙන්ද අපිට දීලා තියෙනවනේ එහෙනම් දී ඇත කියලා ලියමු දී ඇත මේ දී ඇත කියන එක ලිව්වේ නැති වුණත් කමන්නේ හේතුවක් විදිහට ලියන්න පුරුදුනාම ඉස්සරහ ගණන් වලටත් වටිනෝ මේවා පුළුවන් එක හරිද ඒකෙන් තමයි ඔය කියන්නේ අන්න AB සමානයි PQ කියලා ලිව්වා ඊළඟට මෙතන තනි ඉරේ පාදේ ගමු BC සමානයි කවුද මෙතන තනි ඉර PR නේ ඒකත් අපිට දීලා තියෙනවනේ එහෙනම් ඒකත් ලියමු දී ඇත හරිද ඊළඟට ඉරි තුනේක තින්නේ AC සමානයි මේක කවුද ඉරි තුනේක QR නේ මෙයත් ඉරි තුනයි මෙයත් ඉරි තුනයි QR ඕක ලියන්නෙත් අපිට දීලා තියෙනවනේ එහෙනම් හේතුව දී ඇත දැන් කට්ටිය කියවු බලන්න මෙන්න මේකේ පාද තුනත් එක්ක මේකේ පාද තුන සමාන වුණානේ මේකේ පාද තුනේ දිගවල් වලට මේකේ පාද තුනේ දිගවල් සමාන වුණා එකිනෙකට වෙනස් පාද තුනක් හරිද මේකේ පාද තුනේ දිගට මේකේ එකිනෙකට වෙනස් පාද තුනක් සමාන එහෙනම් මේ ත්‍රිකෝණයක මොකද්ද වෙන්නේ අංග සම වෙනවා. අංග සම වෙනවා එහෙනම් අපිට මෙතන යටින් ලියන්න පුළුවන් පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් දී ඇත කියන එක උඩින් ලියමු දී ඇත මෙතන ලියන්න පුළුවන් මෙහෙන් ලිව්වම් පේනවද එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි මොකක්ද PQR ත්‍රිකෝණය PQR ත්‍රිකෝණය පිටිපස්සෙන් හේතුව දානවා පා කියලා හරිද ඔය ටික දාගන්නකො මෝක්ෂ පැහැදිලි නේද ඕවා ඔයාලට පුළුවන් ඇති මේ ඉස්කෝලේදී කරන්න ඕනේ ඔව් සර් පොඩ්ඩක් අර පැහැදිලි. මතක් වෙන්න හරි ඔය ටික දාන් ඉවරලා කියන්න ඉවරයි කියලා තමන් ඉවර නම් කියන්න නැත්නම් chat එකට දාලා තියුවත් කමක් නැහැ ලියන් ඉවරයිද කට්ටිය භාග්‍ය ලියන් ඉවරයිද ඉවරයි. හරි එහෙනම් අපි ගානක් බලමු ඕකෙන්
මේකේ මොකක් හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. හරිද? ඕවෙන් ගණන් එන්න පුළුවන් විභාග වලට අංග සාම්‍යයෙන් එනවා. එන්න පුළුවන්. අංග සාම්‍යයෙන් වෙනවයි කියන්න බෑ. ජ්‍යාමිති ගණන් අතරට අංග සාම්‍ය ගණක් වැටෙන්න පුළුවන්. වැටීමේ හැකියාවක් තියෙනවා. හරි එහෙනම් ගානක් ලියා ගන්න. පහතදී ඇති ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගල් සොයා ලියන්න. අංග සම ත්‍රිකෝණ සොයා ලියන්න. පහතදී ඇති ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගල් සොයා ලියන්න. ලිව්වා කියලා හිතනවා. මේක හරි ලේසි. පා කියලා පෙන්වන්න විතරයි තියෙන්නේ. අපි පළවෙනි අවස්ථාවේ දෙන්නම් මෙහෙම එකක්. මේක PQR මේක STU හරිද? ඔක පළවෙනි ගාන. ඕක හදමුකෝ කට්ටිය. ඔතනින් අංග සම ත්‍රිකෝණ යුගල් තියෙනවා නම් ඒව තෝරලා ලියන්න. මොකද්ද කියලා. පුළුවන් නේද? හරි ලේසි ගන්න. ඕක හදලා ඉවරලා කියන්න. හදලා ඉවරයි කියලා. ඕක හදලා ඉවරයිද කට්ටිය? ඉවරයි. මම හදන්නද? හරි මම හදන්නම් බලන්න එහෙනම්.
අපිට හරියට බැලුවා නම් මෙතන PQR ත්‍රිකෝණේ ඉන්නවා. මෙතන තනීරේ පාදයක් ඉන්නවා. ඒ කියන්නේ දිග තමයි තනීරෙන් නිරූපණය කරලා තියෙන්නේ. දිග තනීරේ පාදයක් ඉන්නවා. ඩබල් ඉරි වෙච්ච පාදයක් ඉන්නවා. මෙයා දිහා බැලුවම් පස්සේ තනීරේ එක්කෙනයි ඩබල් ඉරේ එක්කෙනයි ඉන්නේ. අනිත් එක්කෙනාගේ පාදේ දිග දීලා නැහැ. එහෙනම් මෙයාගේ පාදේ දිගක් දීලා නැත්නම් අපිට මේකට මොකුත් කරන්න බෑ. හැබැයි මෙන්න මෙයාතුයි බැලුවම PQRතුයි ABC බැලුවම් පස්සේ ඩබල් ඉරි පාද දෙකක් ඉන්නවා. මෙතන තනීරේ පාදයක් ඉන්නවා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම අපි ගමු PQR ත්‍රිකෝණය සහ ත්‍රිකෝණය හා අනිත් එක් ගමු ABC ත්‍රිකෝණවල මෙහෙම අරගෙන මෙතන PQ ගේ මෙතන PQR ගේ PQ සමානයි මෙතන BC කියලා ගත්තා. BC පාදේ හේතුව දී ඇත. හරිද? ඊළඟට මෙතන ඩබල් ඉරි පාදයක් විදිහට අපි ගමු QR. QR සමානයි මෙයාගේ ඩබල් ඉරි පාද එකක් කියනවා AB කියලා. AB ගමු. AB ඒකත් දී ඇත. හරිද? ඊළඟට මෙතන QR ගත්ත අනිත් ඩබල් ඉරි පාදේ PR. ඔන්න ඔතෙන්දී ඔයාලා හොඳට බලන්න මෙතන PR ගත්තන් පස්සේ මෙතන AB ඩබල් ඉරි තමයි. හැබැයි එක සැරේ AB අපි සැලකුවානේ. AB කියන එක අපි එක සැරයක් සැලකුවා. එහෙනම් ආයිසරයක් ABට සමාන කරන්න බෑ PR. PR සමාන කරන්න ඕන සලකපු ඩබල් ඉරි එක්කෙනාට. එහෙනම් PR සමානයි මෙතන AC දාන්න ඕන. ඔයාලා මෙතනත් AB අරන් මෙතනත් ABටම සමාන කරලා තිබ්බන් වැරදි. හරිද? පාද තුනක්නේ පාද තුනකට සමාන වෙන්න ඕන. ඒක පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන. හරිද? එහෙනම් මේකත් දී ඇත. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන්. එම නිසා PQR ත්‍රිකෝණය අංග සමයි ABC ත්‍රිකෝණය. හේතුව ලියනවා මොකද්ද? පා. හරිද? මේක හැමෝටම පැහැදිලි නේද? පැහැදිලි සර්. හරි. එහෙනම් මකන්නම් හදාගෙන ඉවරයි කියලා හිතන කවුරුත්? මෝක්ෂ මකන්නම් අවුලක් නැහැනේ. හරි සර්. හරි සර්. ඕක හරි සරලයි මහ ලොකු දෙයක් නැහැ. හරි මේ රූපේ දාගන්න කට්ටිය.
මේ රූපේ දාන් කරලා මට කියන්න මං ඊට පස්සේ ගාන දෙන්නම් ඔයාලට. ඔය රූපේ දාන් ඉවරයිද කට්ටිය? හරි සර්. හරි මෝක්ෂා ඉවරයි නේද? ඔව් සර් ඉවරයි. හරි එහෙනම් ඔය රූපය ඇඳලා ඉවරලා මෙහෙම දාගන්න. ඉහත රූපයේ ඇති ත්‍රිකෝණ නිරීක්ෂණය කිරීමෙන් ඉහත රූපයේ ඇති ත්‍රිකෝණ නිරීක්ෂණය කිරීමෙන් අංග සම ත්‍රිකෝණ යුගල් තුනක් සොයා ලියන්න. 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 පුළුවන් වෙයි නේද? පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ බලන්න. අංග සම ත්‍රිකෝණ යුගල් තුනක් ඔයාට හොයන්න තියෙන්නේ ඕකෙන්. හරි එක්කෙනෙක් මම හදලා ඉවරයි කියන්නේ ඊට පස්සේ මම අනිත් අයගෙනුත් අහලා චෙක් කරන්නම්. හරිද? හදලා මේ සද්ද නැතුව ඉන්න එපා. ඒතර මම දන්නේ නැහනේ.
හරි මෝක්ෂ ඉවරයි කියලා තියෙනවා මේ රුවන ඉවරයිද ඕක? ඉවරයි සර්. හරි එහෙනම් මමත් හදාගෙන යන්නම්. ඕකේ මුලින්ම අපි නිකම් මේ ඍජු කෝණාංශයක් වගේ එකක් තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන ත්‍රිකෝණ දෙකක් ගමු. මේ හරියෙන් ලිව්වම් මම පේනව නේද? අපි මෙන්න මේ ත්‍රිකෝණය ගමු ABD එක්කෙනා. ABD ත්‍රිකෝණය සහ අනිත් එක්කෙනා BCD ත්‍රිකෝණය. BCD ත්‍රිකෝණය ගත්තා. ABD ත්‍රිකෝණේ BCD ත්‍රිකෝණේ ගත්තා. ඕකේ මෙතන ABD එක්කෙනාගේ මේ තනීරේ පාදේ තියෙන්නේ AB. ඕක සමාන වෙනව නේද? මෙයාට DCට DC හේතුව D ඇත. හරිද? ඕවා කෙටි ගණන් වල හදනකොට හේතුව නැති වුණාට කමන්නේ අංග සමය කියලා කිව්වත් ඇති. හරිද? ඒ වුණාට අපි මෙහෙම හදලා දැනගත්තම හොඳයි. මෙතන මේ ත්‍රිකෝණයෙන් ABD ගෙන් AD පාදේ ගමු. AD කියන්නේ ඩබල් ඉරේ පාදේ. AD පාදේ ඩබල් ඉර ඒක සමානයි මෙතන යට ත්‍රිකෝණය ඒ කියන්නේ BCD ගේ මෙතන BC පාදය. BC පාදය හේතුව ඒකත් දීලා තියෙනවා. දී ඇත. හරිද? ඊළඟට මෙතන දෙන්නටම අයිති පාදයක් නේද මේක? BD කියන දෙන්නටම අයිති නේද? ADටයි BCDටයි දෙන්නටම අයිති මේ පාද. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන මෙයාටත් BD අයිති. BD සමානයි BD. හේතුව මොකක්ද ලියන්නේ? ඒකනම් හේතුව දී ඇත කියලා ලියන එක ගැලපෙන්නේ නැහැ. මෙතන පොදු පාදයේනේ. අපි ලියමු BD යනු පොදු පාදයයි. පොදු පාදයයි. පොදු පාදය කියවත් ඇති. BD යනු පොදු පාදයයි. හරි නේද? එහෙමනම් ඉතින් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් ABD ත්‍රිකෝණය අංග සමයි කවුද? මෙතන BCD ත්‍රිකෝණය. හරිනේ හේතුව පා. හරිනේ. එහෙනම් අපි එකක් හොයාගත්තා. අංග සම ත්‍රිකෝණ යුගල් දෙකක් හොයාගත්තා. එක අංග සම ත්‍රිකෝණ යුගලක් හොයාගත්තා. අපිට තව එකක් හොයාගන්න බැරිද මේකෙන්? මෙන්න මෙතන BDC ත්‍රිකෝණය ගන්නවා අපි. අපි ගන්නවා BDC ත්‍රිකෝණය හා මෙතන මෙයා ගමු. CDE ත්‍රිකෝණය. CDE ත්‍රිකෝණය කියන්නේ මේ ත්‍රිකෝණය ගැන බලන්න තමයි දැන් යන්නේ. අපි මේ ත්‍රිකෝණයෙන් ගමු මේ ඉතුනේ පාදේ BD. ඒකේ ඉරි 3යි. එහෙනම් මේක සමානයි මේක. මොකක්ද අනිත් එක? DE. ඉරි 3 පාද දෙක ඒකේ හේතුව D ඇත. අපිට දී තියෙනවනේ ඒක. මෙයාතුයි සමානයි කියලා. ඊළඟට අපි මෙතන BC ඩබල් ඉරි පාදේ මෙතන CE කියන්නේ ඩබල් ඉරි පාදේ. මේකෙන් ගමු BC සමානයි මේකෙන් ගමු CE. එහෙනම් ඩබල් ඉරි පාද දෙකක් සමානයි කියලා D ඇත. ඊළඟට මෙතන මේක බලන්නකෝ. මෙතන DC කියන එක්කෙනාලයි දෙන්නටම පොදු පාදයක්නේ. එහෙනම් අපි මෙතන DC සමානයි DC කියලා දැම්මා. මොකද්ද හේතුව? පොදු පාදය. හරිනේ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ පාද තුන
මේ මෙන්න මෙයාගේ පාද තුනට සමානයි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් BDC ත්‍රිකෝණය අංග සමයි මොකද්ද? CDE ත්‍රිකෝණය. CDE ත්‍රිකෝණය. හේතුව ලියනවා. පාද තුනක් සමාන වෙලා නේද? සමාන්නේ. පාද තුනක් සමාන හින්දා සමාන්නේ. එහෙනම් පා කියලා හේතුව ලිව්වා. ඕකත් හරි නේද? කට්ටිය හෝම් පේජ් එකක් තියෙන්නේ. මෙතන එමසා කියලා දාගන්න එක වැඩිය හොඳයි. මේ 33න් කියන්නේ එම නිසා කියලා හරිද? මෙන්න මේ හේතු ටික හින්දා තමයි මෙහෙම උනේ කියලා දාගන්න. මේකත් පෙන්වන්න පුළුවන් ඊට පස්සේ. හරි නේද? ඊළඟට දැන් මම මේ දෙක පෙන්නුවාන් පස්සේ අනිත් එක ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මෙන්න මෙයාතුයි අංග සමයි කියලා පෙන්න ගන්න පුළුවන්නේ. ඔයාලා එක තනියෙන් කළා කියලා හිතනවා මේක හින්දා ඒකට යන්නේ නැහැ. ඒක කියලා දෙන්න යන්නේ අලුත් ගානකට යන්න. ඔය තුන අංග සමයි කියලා පෙන්නලා නේ තියෙන්නේ කවුරුත්. මේ දෙකත් පෙන්නලා නේ තියෙන්නේ භාග්‍ය. ඔව් අයියේ. හරි එහෙනම් ඒකට යන්න නැතුව මම පොඩ්ඩක් අලුත් ගානකට යන්නම්. පොඩ්ඩක් හිතලා හදමු ඒ ගාන. ඒකත් ඇති දෙයක් නැහැ. මේක මම මකන්නද එහෙනම්? අනිත් එක මේ දෙක අංග සමයි කියලා පෙන්වන්න දෙයක් නැහැ නේද? ලේසි නේද? ඕන්නම් කියන්න. BAD කියන එක්කෙනයි DCE කියන එක්කෙනයි අංග සමයි කියලා ආයි පෙන්වන්න දෙයක් නැහැ. ඒක මේ කාටත් පුළුවන් කියලා හිතනවා. මම එහෙම හිතලා ඉස්සරහට යනවා. ඒකෙන් පස්සේ ඔයාලට මම අලුත් ගානක් දෙන්නම්. වෘත්ත දැක්කම් බය වෙන්න එපා හොඳේ. වෘත්ත ජ්‍යාමිතියේ ගණන් ගොඩක් ඒවා හදාගන්න පුළුවන්. වෘත්ත ජ්‍යාමිති ප්‍රමේයවල එකක් දෙකක් දැනගෙන ඔය මේ මූලික ප්‍රමේයවල ටික තියෙන්නේ. ත්‍රිකෝණවල මූලික ප්‍රමේයවල එහෙමනම් ඒකෙන් හදගන්නත් පුළුවන් විදි තියෙනවා. හරි ඒව ඉස්සරහට අපි කතා කරමු. මේ ගාන බලමු අපි එතකන්. මෙතන ඕ තියෙනවා. හරි මේ රූපය අඳ ගන්න කවුරුත්ම මේ රූපය අඳගෙන ලියා ගන්න අංග සම ත්‍රිකෝණ යුගලක් සොයා ලියන්න. අංග සම ත්‍රිකෝණ යුගලක් සොයා ලියන්න. සොයා ලියනවයි කියන්නේ අංග සම වෙන අවස්ථාවත් එක්කම දාතියන්න බලන්න. අංග සම ත්‍රිකෝණ යුගලක් හොයලා. පුළුවන් නේද කරන් යන්න? පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. අපි දන්නේ අංග සම වෙන අවස්ථා එකයි. ඒ අවස්ථාව දාන්න පුළුවන්ද බලන්නකෝ. මොක්ෂ එහෙනම් ඕක හදලා ඉවරලා කලින් මගේ දාතියන්න හදලා ඉවරයි කියලා හරිද? කවුරු හරි හදලා ඉවර කරන කෙනෙක්. පුළුවන් නේද?
හිතලා හදාගෙන යන්න. ඇති දෙයක් නෑ මහ ලොකුවට හිතන්න දෙයක්වත් නෑ ඔකෙත්.
කෝපාවස්ථාව යටතේ අංග සම කරන්න ඕකේ මොකක් හරි දත්තයක් අඩුයි නේද? මෝක්ෂා ඉන්නවද? ඔව් සර්. හරි. පාකෝපාවස්ථාව යටතේ අංග සම කරන්න තිබ්බා. මෙන්න මෙතන ඍජු කෝණ කියලා දීලා තිබ්බනන්නේ. එහෙම හිතලා වරින්ද අංග සම කරේ? ඔව්. ඔව්. එහෙම දීලා නැති එක හිතන්න අයිතියක් නෑ මේ ගානේ හැටියට. ඕනනම් ඔප්පු කරලා ගන්න පුළුවන්. ඕක පාපාපා වලින් අංග සමය පෙන්වන්න පුළුවන්. මම ඒක කළා පෙන්වන්නම්කෝ. අනිත් වෙන කවුරු හරි හදලා තියනවද මේක? රෝණි හැදුවද? නෑ සර්. හරි. ඕකේ මෙතන ත්‍රිකෝණ දෙක අපිට ගන්න වෙන්නේ ඔන්න බලමු හදලා නැහැනේ කවුරුවත්. මෙතන ගන්න වෙන්නේ AOB ත්‍රිකෝණය සහ AOB කියන්නේ මේ ත්‍රිකෝණය අනිත් එක මේක කවුද? BOC ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණ දෙක තමයි අපි ගන්නෙ. අරගෙන අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ පාපාපාවස්ථාව විතරයි. පාපාපාවස්ථාව දාන්න තමයි අපි try කරන්නේ මේකට. මෙතන කෝණේ මෙතන කෝණේ ගැන කිසිම කෝණයක් ගැන අදහසක් අපේ නෑ. අපි මොන හරි කරලා ඉවරලා නිකම් මොනවා හරි කරගන්න තමයි මේකට බලන්නේ. අපිට මෙතන OB කියන එක පොදු පාද කියන එක පැහැදිලිද? කාටත්ම OB කියන්නේ පාදනේ මේ ත්‍රිකෝණ දෙකටම. ABO ගත්තත් නැත්නම් AOB ගත්තත් BOC ගත්තත් OB කියන්නේ පොදු පාද නේද? ඒක පැහැදිලිනේ. ඒකේ කාටවත් අවුලක් තියෙනවද? මෝක්ෂ ප්‍රශ්නයක් නෑ නේද ඒකේ? නෑ සර් ඒක අවුලක් නෑ. හරි. එහෙනම් එක පාදයක් සමානයි කියන්න පුළුවන්. එතකොට AB සමානයි BC කියලා දීලා තියෙනවනේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවද? මේකයි මේකයි සමානයි කියලා කියන්නත් පුළුවන්. අපිට පුළුවන් ටික කරගමු. මෙතන මුලින්ම AB සමානයි මෙතන අනිත් ත්‍රිකෝණේ මෙයාගේ AB සමානයි මෙයාගේ BC. හේතුව අපි දීලා තියෙනවා. දී ඇත. හරිද? මෙතන දෙන්නටම ලියන්න පුළුවන් OB සමානයි OB. ඒ කියන්නේ පොදු පාදය. පොදු පාදය. හරිද? පොදු පාදය කියලා දීලා තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ එයාලා හොඳට බලන්න මේක වෘත්තයක්නේ. වෘත්තයක් කියන එක දීපු එකෙන් මොකක් හරි දෙයක් ගන්න ඕන. බලන්න මෙතන O කියන්නේ සාමාන්‍යයෙන් වෘත්තය මොකද්ද? වෘත්තයක O කියන්නේ මොකද්ද? O වලින් සංකේතවත් කරන්නේ කේන්ද්‍රය නේද? කේන්ද්‍රයේ ඉඳන් පරිධිය දක්වා දුරට මොකද්ද කියන්නේ? අරය නේද? එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ AOB ත්‍රිකෝණේ OA කියන්නේත් අරයක්. මෙතන BOC ත්‍රිකෝණේ මෙතන OC කියන්නේත් අරයක්. මේකයි මේකයි අරයවල් නම් මේ දුරවල් දෙක සමාන වෙන ඕනේ. OA සමානයි R වෙනවා OC සමානයි R වෙනවා. ඒ කියපු කතාව පැහැදිලිද කට්ටියට මොක්ෂා? ඔව් සර්. හරි එහෙනම් මේකයි මේකයි ඒවල් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ AOB ත්‍රිකෝණේ OA සමානයි අනිත් ත්‍රිකෝණය මොකද්ද? OC. හේතුව අරයන් සමාන වේ. නැත්තම් OA හා OB අරයන් වේ කිව්වත් හරි. හරිද? මේ දෙන්නම අරයවල් වෙන හින්දා OA සමානයි OB කියන්න පුළුවන්. සෞභාග්‍ය පැහැදිලිද ඒක?
පැහැදිලි. හරි එහෙමනම් අපිට ලියන්න පුළුවන් නේද මෙන්න මේ හේතු තුන හින්දා පාද තුන සමානයි. එම නිසා AOB ත්‍රිකෝණය අංග සමයි මොකද්ද? BOC ත්‍රිකෝණය වේ. හේතුව පා අවස්ථාව. හරිද? ඒක තේරුණාද හැමෝටම ඔයාලා? තේරුණා. මෝක්ෂ අවුලක් නෑ නේද? තේරුණා සර්. හරි. එහෙනම් අපි අංග සම වෙන්න පුළුවන් ඊළඟ අවස්ථාවට යමු. මේක මැපුව එහෙනම් අවුලක් නෑනේ. පොඩි අනුමාතෘකාවක් දාගමු. පාකෝපා අවස්ථාව කියලා. පාකෝපා අවස්ථාව. පාකෝපා අවස්ථාව කියලා දාලා ඔයාලා ලියා ගන්න ප්‍රමේය. අපි ප්‍රමේයවල් පහක් ඉගෙනගෙන තියෙන්නේ. ප්‍රමේය 6 කියලා ලියාගමු. ප්‍රමේය 6. පාකෝපා අවස්ථාව කියලා මාතෘකා අනුමාතෘකාවක් වගේ දාගෙන ප්‍රමේය 6 කියලා ලියා ගන්න. මෙතෙක්කල් ලියාගෙන නේද කවුරුත් තියෙන්නේ? ඔව් මෝක්ෂ අයියේ. මේ ටික ලියාගෙන. හරි. එහෙනම් මේ ටික ලියලා ඔයාලා ලියාගමු. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට තවත් ත්‍රිකෝණයක පාද දෙකට සහ අන්තර්ගත කෝණයට සමාන වේ නම් ඉහත ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාව යටතේ අංග සමයයි කියනු ලැබේ. ලියාගත්තද? හරි සර්. හරි එහෙනම් ඒක සරල රූපයක් ඇඳලා ඉවරලා ඔප්පු කරලා පෙන්නමු.
ඔන්න මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා ABC ත්‍රිකෝණයයි XYZ ත්‍රිකෝණයයි කියන ත්‍රිකෝණ දෙක. ওই ත්‍රිකෝණ දෙකේ අංග සම වෙන දේ ওই ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න තමයි යන්නේ. අපි මුලින්ම මේකේ ලියාගමු ABC ත්‍රිකෝණය සහ අනිත් එක්කෙනා XYZ ත්‍රිකෝණ වල මේ ත්‍රිකෝණ වල මොනවද සමාන වෙන්නේ කියලා පෙන්වන්න හදන්නේ. මෙතන AB කියන්නේ තනීරේ පාදයක්. එහෙනම් ABC ගේ AB පාදය සමානයි කවුද? XYZ ගේ XZ පාදය. මේකත් තනීර මේකත් තනීර. XZ හේතුව දීලා තියෙනවනේ එහෙනම් දී ඇත කියලා තමයි දාන්නේ. දී ඇත. හරිද? ඊළඟට මේ පාදෙට මේ පාදේ සමානයි. අපිට මෙතන B කියන කෝණේ තනීරේ කෝණ දෙකක් තමයි මේ දෙපොළෙම තියෙන්නේ. එහෙනම් මේ B කෝණේ මේ Z කෝණට සමානයි කියලා ගන්න පුළුවන්. අපි මෙතන දාමු A B C කෝණය සමානයි. මෙතන X Z Y කෝණය. ඒකටත් හේතු විදියට ලියන්න වෙන්නේ දී ඇත. අපිට කෝණ සමානයි කියලා දීලානේ තියෙන්නේ. මේ කෝණට මේ කෝණේ සමානයි කියලා ලියන්න පුළුවන්. ඊළඟට බලමු මෙයාගේ BC. BC සමානයි මෙන්න මේ දිග සමානයි YZ. YZ කියලා ලියන්න පුළුවන්. මෙතනත් ඉරි දෙකේ පාදයක් මෙතනත් ඉරි දෙකේ පාදයක්. ඒකටත් හේතුව දී ඇත. හරිද? දැන් එහෙනම් අපි පෙන්නවා ABC ත්‍රිකෝණය සහ XYZ කියන ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සමානයි කියලා පෙන්නවා. මෙයාතුයි මෙයාතුයි. මෙන්න මේ පාදෙයි මේකයි මේකයි මෙයාතුයි මෙයාතුයි. පාද දෙකක් සමානයි කියලාත් පෙන්නවා. කෝණයක් සමානයි කියලාත් පෙන්නවා. හරි පාද දෙකකුයි කෝණෙකුයි සමානයි කියලා පෙන්නලා තියෙනවා. ඔයාලා හොඳට අවබෝධ කරගන්න පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය කියනකොට ළමයි මේ පාද දෙක තියෙනව නේද? ඕන් ඔය කියන පාද දෙක අතර තියෙන කෝණය වෙන්න ඕන සමාන වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ AB පාදෙයි BC පාදෙයි සමානයි. ඒ වගේම ඒ අතර තියෙන B කෝණය සමානයි. මෙතනත් බලන්න මේ දෙකත් එක්ක සමාන වෙන්නේ XZ පාදයයි YZ පාදයයි. මේ පාද දෙක සමානයි. මෙතනයි මෙතනයි දෙපොළෙම පාද දෙක සමාන වෙනවා. පාද දෙක සමාන වෙනවත් එක්කම ඒ පාද දෙක අතර තියෙන කෝණය නේද සමාන වෙන්නේ. ඒක පැහැදිලි නේද? මේ පාද දෙකට මේ පාද දෙක සමාන වෙනවා. ඒ වගේම ඒ පාද දෙක අතර තියෙන කෝණ නේද සමාන වෙන්නේ. එහෙම නැතුව මෙන්න මේ කෝණේ සමාන වෙලා මේ හරි කෝණයක් සමාන වුණා නම් මෙහෙම ලියන්න බෑ. හරිද? එහෙනම් පාද දෙකයි අන්තර්ගත කෝණේ සමාන හින්දා අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි මෙන්න මේ හේතු හින්දා එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි XYZ ත්‍රිකෝණය. හේතුව මොකද්ද? පා කෝ පා. හරිද? පාකෝ පා එකේ බලන්න ඕක ලියනකොටත් තියෙන්නේ කෝ කියන එක මැදටනේ. එහෙනම් පාද දෙක අතර තියෙන කෝණය ඕන සමාන වෙන්න. පැහැදිලි නේද? මෝක්ෂ පැහැදිලිද කියපු කතාව? ඔව් සර් පැහැදිලි. අනිත් අයට සෞභාග්‍යයෙන් පැහැදිලිද? පැහැදිලි නැත්නම් කියන්න. පැහැදිලි. පාද දෙකයි ඒ අතර තියෙන කෝණය තමයි සමාන වෙන්න ඕන. ඔය ටික ලියාගෙන ඉවරයිද?
ඔයාලට මේ හවස කීයටද මේ පන්ති ඉවර කරන්න ඕන වෙලාව මේ ක්ලාස් එකක් තියනවද වෙන මොකක් හරි? මෝක්ෂ ක්ලාස් එකක් මොකක් හරි තියෙනවද හවස මේ එහෙමනම් කියන්න මම එකමාර විතර නම් පන්ති කරන්න ඉතින් හිටිය අවුලක් නෑ නේද? අවුලක් නෑ සර්. කාටවත් එහෙම ප්‍රශ්නයක් නෑ නේද? මේ ගිම්හානිත් නම් 12න් පස්සේ වෙන්නේ නෑ කිව්වා. එයා ඇවිල්ලත් නෑ මොකක් හරි එයාට මේ ලොග් වෙන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔය ටික ලියන් ඉවරයි නේද? ඉවරයි. හරි එහෙනම් අපි ගානක් දෙකක් හදලා බලමු. මේ ටික මේ හෙමින් යනවා වැඩි නෑ නේද? මේක මේ වේගය අවුලක් නෑ නේද? මීට වඩා වේගෙන් කරෝතින් පොඩ්ඩක් අර යන්න පුළුවන්. එතකොට අර කට්ටියට තේරෙන්නේ නැති වේවිත් දන්නේ නැහැ. මේ ටික මතක නම් ඇති ඒ වුණාට හරි ලියා ගන්න දී ඇති ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගල් තෝරා ලියන්න. අංග සම ත්‍රිකෝණ යුගල් තෝරා ලියන්න. දී ඇති ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගල් තෝරා ලියන්න. දී ඇති ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගල් තෝරා ලියන්න. ලිව්වද? හරි සර්. හරියයි. හරි. මෙතන මේ දෙන සමහර ඒවායි හරියටම මෙෂර්මන්ට් එකයි දිගවල් වලට අනුව කොන බැලුවොතින් ඒ මෙෂර්මන්ට් එකට නම් එන්නේ නැහැ. පොඩ්ඩක් මේකට විතරක් ගැලපෙන විදිහට දෙන්නේ. මේ තියෙන දිගවල් වලට අනුව මේ දාන කෝණ නෙමෙයි මේමයි තියෙන්නේ ඇත්තටම. ඇත්තම ත්‍රිකෝණ ගත්තොත්.
හරි ඔය ටික කරගෙන යන්න බලන්න. ඔතනින් අංග සම ත්‍රිකෝණ යුගල් තියෙනවා නම් හොයලා ලියන්න. අංග සම ත්‍රිකෝණ යුගල් ඔක්කොම තෝරලා ලියන්න බලන්න. ඕකේ මම ලේසි කරන්නම් පාකෝපාවස්ථාව විතරක් ගැන හිතන්න. හිතලා අංග සම ත්‍රිකෝණ යුගල් හොයා ගන්න. පුළුවන් නේද? චුට්ටක් කල්පනා කරලා බලන්න ඕන හොඳද? ඔය වගේ ගණන් තමයි ඊට පස්සේ කෝණ දෙකක්ම දීලා එන්නෙත් නෑ. ඕකේ මං කියන්නම් අංග සම ත්‍රිකෝණ යුගල් කීයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ 1 2 3 4ක් විතර හොයාගන්න පුළුවන් අංග සමයව. ඕ 1 2 3 4ක් වගේ පුළුවන් හොයාගන්න. 4ම හොයාගන්න පුළුවන්ද බලන්න. කට්ටිය මම ඇහෙනව නේද? මම ඇහෙනව නේද ඔයාලට? ඇහෙනවා සර්. හරි ඕකෙන් මේ අංග සම ත්‍රිකෝණ යුගල් 4ක් විතර හොයාගන්න පුළුවන්ද බලන්න. මම දීලා තියෙන්නේ පාකෝපාවස්ථාවෙන් විතරයි. ඒ ටික කළා මට කතා කරන්න. එක්කෙනෙක් හරි වරුණාම කියන්න මං. හරි ඉෂාරා දැන් ඇවිල්ලා තියෙන්නේ. කමන්නේ බලාගමු ඔයාට රෙකෝඩ් එක දෙන්න. අන්න බලන්න මෙතන AB සමානයි XY කියලා පෙන්නුවා. මේක සමානයි මේක කියලා පෙන්නුවා. මෙන්න මේ කෝණේ සමානයි කියලා පෙන්නුවා. මේ පාදෙයි සමානයි කියලා පෙන්නුවා. එහෙමනම් පාද දෙකකුයි අන්තර්ගත කෝණයනේ. අන්න පාද දෙකයි මේ පාද දෙකයි ඒ අතර තියෙන මේ අන්තර්ගත කෝණය මෙයානේ සමානලා තියෙන්නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් කෙලින්ම ABC ත්‍රිකෝණය මොකද්ද වෙන්නේ? අංග සම වෙනවා x y z ත්‍රිකෝණයට අවස්ථාව මොකද්ද? පා කෝ පා. ඕක කවුරුත් හොයාගෙනද තිබ්බේ? මෝක්ෂ හොයාගෙනද තිබ්බේ ඕක? පළවෙනි ත්‍රිකෝණ යුගල විදියට ඔව් සර් ඕක තමයි යූ පළවෙනි. හරි ඕක හොයාගත්තා. අපි ඊට පස්සේ මෙයත් එක්ක සෙට් කරන්න පුළුවන් තව එක්කෙනෙක් දිහා බලමු. මෙතන 40 කෝණයක් තියෙනවා. අපි කෝණ දිහා බලන්නේ ළමයි. 30 කෝණයක් තියෙන කෙනෙක් බලමු. මෙතන නෑ. මේක දැන් හිතන්න දෙයක් නෑ. එයයි අංග සමය කියලා පෙන්ලා තියෙන්නේ. මෙතනත් 30 කෝණයක් නෑ. මෙතන අංශක 30 කෝණයක් කියලා හොයාගන්න විදියක් නෑ. මොකද එක කෝණයයිනේ දීලා තියෙන්නේ. 30 කෝණයක් නෑ. අපි නිකන් චෙක් කරන් යන් 110 කෝණයක්. අන්න මෙතන 110ක් සෙට් වුණා. මෙතන 110 කෝණයක් සෙට් වුණා. මෙතන 110 කෝණයක් සෙට් වුණා. වැඩේ හරි 110 දෙපැත්ත බලමු. මෙතන 7යි 8යි මෙතනත් 7යි 8යි. හරිද? මෙතන දිගවල් නිකන් ගැලපෙන්නේ නැහැ වගේ වුණාට ඒක හිතන්න එපා. දීලා තියෙනව නම් එච්චරයි. මේ ගණන් වලදී දීලා තියෙනව නම් එච්චරයි. දිග නිකන් පරිමාණට නැහැ කියන එක ඔයා හිතන්න එපා. ඔයාට ඒක කාරණාවක් නෙවෙයි. මෙතන 7යි 8යි. හරිද? එහෙනම් ඉතින් මේකයි දෙන්නංග සමයි කියලා පෙන්වන්න පුළුවන් නේද?
ABC තුයි PQR තුයි ඒක අහු වුණාද ඔයාලට? තුනක් කියලා හොයාගත්ත කට්ටියට ඒක අහු වුණාද කියන්නකෝ. ඔව් සර්. හරි. එහෙනම් බලමු. මෙතනින් ගන්නවා ABC ත්‍රිකෝණය සහ අනිත් එක්කෙනා මෙතන PQR ත්‍රිකෝණවල. අන්න ඕන් ওই ත්‍රිකෝණ දෙක ගැන තමයි කියන්නේ. අපි මේ හතේ පාද ඉස්සෙල්ලම කියමු මෙතන AB සමානයි AB සමානයි මෙතන කවුද? QR. QR හේතුව ලියා ගන්න දී ඇත කියලා මම ලියන්න යන්නේ. මෙතන කෝණේ අංශක 110 මෙතන කෝණේ අංශක 110. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABC කෝණය සමානයි මේ 110 මෙතන PRQ. PRQ කෝණය 110යි. එහෙනම් ඒකත් දීලා තියෙනවනේ. දී ඇත කියලා දාගන්න. ඊළඟට 8යි cm පාදේ මේ දෙකනේ. එහෙනම් BC සමානයි මෙතන BC සමානයි මෙතන PR. ඒකත් දී ඇත කියලා ඔයාලා දාගන්න. දී ඇත. හරි දන්න පාද දෙකකුයි අන්තර්ගත කෝණේ සමාන වෙලා මේ ත්‍රිකෝණේ කියන දෙන්නගේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි මෙතන කවුද? PQR ත්‍රිකෝණය. හේතුව මොකද්ද? පාද දෙකයි අන්තර්ගත කෝණේනේ. එහෙනම් පා කෝ පා. හරිද? පා කෝ පා අවස්ථාවට තමයි ඒකත් අංග සම උනේ. ඔය දෙකේ මොනවා හරි ලියා ගන්න තියෙනවා නම් ලියා ගන්නකෝ. ඊට පස්සේ අපි ඊළඟ දෙක පෙන්නන්න. ඔය ටික දාන් ඉවරයිද කට්ටිය? ඉවරයි අයියේ. හරි. මොකද්ද අහලා තියෙනවා මේ මෝක්ෂ මේ දැන් අංග සම කරපු දෙක ගැනද අහලා තියෙන්නේ? නෑ සර් ඒ කලින්. පාකෝපා අවස්ථාවට අංග සම කරන්න පුළුවන් කියලා? පුළුවන්ද කියලා? නෑ සර් ඒ ගොඩක් කලින්. පාපා හා
දැන් දැන් එක් ගැන මොකුත් අහලා නැහැ නේද? හරි හරි මම ඒක බැලුවේ. චුට්ටක් ඉන්න ඉෂාරා. හරි හරි ඒ ඉෂාරාගේ දැන් මේ එකක් තියෙන්නේ. හරි එහෙනම් ඕකෙන් පස්සේ ඊළඟ එක බලමු. මේක මැක්කුවා එහෙනම් අවුලක් නැහැ නේද? ඔතන අපි මේකයි අංග සමය පෙන්නවා. මේකයි අංග සමය කියලා පෙන්නවා. ඊළඟට තියෙන්නේ කවුද? මේ දෙන්නනේ. මේ දෙන්න අංග සමය කියලා පෙන්වන්න පුළුවන්. අපි මේක ලියාගමු EFG ත්‍රිකෝණය. EFG ත්‍රිකෝණය සහ අනිත් එක්කෙනා KLM ත්‍රිකෝණය. ඕකත් ඔයාලා පෙන්නලානේ තියෙන්නේ. මේකයිත් පෙන්නලා තියෙන්නේ. ඔව් සර්. ඕකේ F E සමානයි 10යි මෙතන KM සමානයි 10යි එහෙනම් මේක සමානයි හේතුව මොකද්ද D ඇත හරිද ඊළඟට මේකයි ඒ කියන්නේ FG සමානයි මේකයි FG සමානයි KL ඒකත් D ඇත හේතුව තමයි D ඇත කියලා දැම්මේ දීලා තියෙනවනේ එහෙනම් මෙතනත් 90යි මෙතනත් 90යි EFG කෝණය සමානයි මෙතන කෝණේ LKM ඒකත් D ඇත හරිද එහෙනම් මේ ත්‍රිකෝණ දෙකත් අංග සමයි කියලා කියන්න පුළුවන්නේ EFG ත්‍රිකෝණය අංග සමයි මෙතන KLM ත්‍රිකෝණය KLM ත්‍රිකෝණය අංග සම අවස්ථාව පා කෝ හරිද ඕකත් පෙන්නලානේ දැන් කිව්වා හතරක් තියෙනවා කියලා. ඇත්තටම හතරක් තිබ්බේ නෑ. ඔය කට්ටිය අවධානයෙන් බලන් ඉන්න ඕනේ හින්දා තමයි මම හතරක් තියෙනවා කියලා කිව්වේ. හරිද? හතරවෙනි එක පෙන්නකම් බලන් හිටියානේ. ඔය තුනේ කවුරුත් පෙන්නලානේ තියෙන්නේ. රෝවනේ ඔය ඔක්කොම පෙන්නලානේ තියෙන්නේ. ඔව් සර්. හරි ඉතින් ඔච්චරයි තියෙන්නේ. ලියාගන්න නැති කෙනෙක් ලියාගන්න නැත්නම් ඔය කට්ටිය ඔක බලන් ඉන්නේ නෑනේ. හතරවෙනි ත්‍රිකෝණයක් පෙන්වන්න පුළුවන්ද කියලා බැලුවද කවුරු හරි? බැලුවා නම් ඒකත් හොඳයි. ඉතින් මේ කොහොම හරි හොයන්න බලලානේ. එහෙම හොයාගත්ත කෙනෙක් ඉන්නවද? මෝක්ෂ හොයාගත්තද හතරවෙනි එකද? හතරක් නෑ සර්. ඒකනේ කිව්වේ. උස්තාරනේ සෑහෙන්න දමාගේ. හරි එහෙනම් කෝණ හොය බලන්න ඉතින් මේවයින් හොයාගන්න පුළුවන්ද කියලා එහෙම. හරි එහෙනම් මේ ටික මකන්නම්. ඉෂා මකන්න දවුලක් නෑනේ. ඔයාට බැරි වුණොත් රෙකෝඩ්යක් තියෙනවා.
හරි. දැන් ඔය කට්ටිය කියන්න බලන්න ත්‍රිකෝණ දෙකක් මොකක් හරි විදිහකින් අංග සම වෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනකොට දැන් අපි පෙන්නනවා ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා. ඊට පස්සේ මොකක් හරි ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ඒ දෙන්නගේ මොනවයි සමාන වෙන්නේ? මතක කියන්න බලන්න. මෙතන ABC ත්‍රිකෝණය අංග සම වෙලා තියෙනවා PQR ත්‍රිකෝණයට. අංග සම වෙච්ච අවස්ථාව තමයි මෙන්න මෙතන කෝණයට මෙතන කෝණය සමාන වෙලා මේ පාදෙට මේ පාදය සමාන වෙලා මේකට මේක සමාන වෙලා. දැන් මේ ත්‍රිකෝණක අංග සමයිනේ ඇත්තටම. ඔන්න මේ දෙන්න අංග සමයි. ත්‍රිකෝණ දෙකක් අංග සම නම් මොනවයි කියන්න පුළුවන් අපිට මොක්ෂා? මොකුත් එහෙම කියා දුන්න මතක නැහැ. මම නම් කිව්වේ නෑ මම මේ වෙලාවට ඇවිල්ලා කියන්න හිතාගෙන හිටියේ. ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් මොනවද වෙන්නේ? අනෙකුත් අංග ඔයාලට කියන්න සම පුළුවන්ද? අනෙකුත් ත්‍රිකෝණ දෙකක් අනෙකුත් අනුරූප අංග සමානයි. ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණ අංග සමයි කියන්නේ ඔයා හිතින් හිතන්න මේ ත්‍රිකෝණය මං සං ඇවිල්ලා හරියටම මේ කුඩින් තිව්වොතින් එක මත එක පිහිටනෝ. මෙයා ගෙනල්ලා මෙයා උඩින් තිව්වොතින් එක මත එක පිහිටනෝ. එහෙනම් මේ දෙන්න සමානයි කියලා අපිට දීලා තියෙනවා. මෙයාතුයි සමානයි කියලා දීලා තියෙනවා. මෙයාතුයි සමානයි කියලා තියෙනවා. ඒ දීලා තියෙන ඒවට අමතරව තව අංග තුනක් ඉතුරු වෙලා තියෙනවනේ. මේ පාදෙයි සමානයි. අංග සමය කියලා පෙන්නුවයින් පස්සේ BC තුයි QR තුයි සමානයි කියන්න පුළුවන්. මෙතන මේ කෝණේ සමානයි කියන්න පුළුවන්. B කෝණයට Q කෝණේ සමානයි කියන්න පුළුවන්. මෙතන C කෝණයට R කෝණේ සමානයි කියලා කියන්න පුළුවන්. ඔය හරියෙන් පොඩ්ඩක් හතු පෑනේ රුවක් දාගෙන ලියමු. ඕක අන්තිමට ලියා ගන්නත් ඕන කමන්නේ දැනුත් ලියාගමු. ඕනෑම ත්‍රිකෝණ දෙකක් අංග සම වේ නම් ඕනෑම ත්‍රිකෝණ දෙකක් අංග සම වේ නම් ඒවායේ අනුරූප ඉතිරි අංගද සමාන වේ. 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 හරිද? ලියාගත්තද ඒක? හරි. හරි. එහෙනම් අපි තව ගානක් හදමු.
මම කිසිම දත්තයක් ඔයාලට දීලා නැහැ. හරිද? මේකේ මෙච්චරයි රූපේ. ඔයාලට කිසිම දත්තයක් දීලා නැහැ. ඔයාලා කරන්න ඕන වැඩේ තමයි A B A O B අංග සමයි C O AOB ත්‍රිකෝණය කියලා දාමු. AOB ත්‍රිකෝණය අංග සමයි COD ත්‍රිකෝණය බව පෙන්වන්න. පුළුවන් වේද බලන්න. මෙතන O කියන්නේ කේන්ද්‍රය. මම ඒකත් දෙන්න. මේක වෘත්තයක්. වෘත්තේ කේන්ද්‍රය තමයි O කියන්නේ. හරිද? ඕක පෙන්වන්න කට්ටිය. හරිම ලේසි. ඕක ඇත්තටම මේවා රවට්ටල නෙමෙයි තියෙන්නේ. ඇත්තටම පෙන්වන්න පුළුවන්. හොඳද? දේ හදලා ඉවරලා කියන්න. ලේසි යෝග. හදලා ඉවරනම්
ඔව් ප්‍රතිමුක්කෝණයි අරයයි හින්දා තමයි. මෝක්ෂ හැදුවද ඒ ගාන? ඔව් සර් හැදුවා. අනිත් අය රුවණි එහෙම හදලාද ඕක? රුවණි හදලාද ඕක? නෑ සර්. හරි. සෞභාග්‍ය හැදුවද? නැහැ. හරි එහෙනම් මම හදාගෙන යන්නම්. බලමු. හරි. බලන්න මෙතන AC කියන එක්කෙනයි BD කියන එක්කෙනයි AC රේඛාවයි BD රේඛාවයි ඡේදනය වෙලානේ. සරල රේඛා දෙකක් ඡේදනය වුණාම මොනවද හැදෙන්නේ? ප්‍රතිමුඛ කෝණ හැදෙනවා. ප්‍රතිමුඛ කෝණ මොකද්ද වෙන්නේ? සමානයිනේ. මෙන්න මේ කෝණයට මේ කෝණේ සමානයි කියන එක පැහැදිලිද මේ භාග්‍ය? මේ රේඛාවයි මේ රේඛාවයි මේ කේන්ද්‍ර ඡේදනය වෙලා තියෙනවා. හරිද? ඡේදනය වුණාම මෙයාතුයි සමානයි කියලා පැහැදිලිද කෝණ දෙක? ඒක පැහැදිලිද මේ කවුද භාග්‍ය? පැහැදිලි. රුවණි අවුලක් තියනවද? ඒක නෑ නේද? මේ දෙන්න සමානයි කියන එක පැහැදිලි සර්. ප්‍රතිමුඛ කෝණ ඉෂාරටත් මං හිතන ප්‍රශ්නයක් නෑ කියලා එයාට කතා කරන්න අමාරුයිනේ. හරි. මේ දෙන්න සමානයි. හරිනේ. ඔන්න ප්‍රතිමුඛ කෝණ කතාව හරි. ඔයා කියන්න බලන්න OA කියන්නේ OA කියන්නේ මොකද්ද? අරය නේද? හරි හරි බෝඩ් එක නෑ මං හදලා දෙන්න. දැනුත් එහෙමද? දැන් හරි. හරි එහෙනම් මෙතන කේන්ද්‍රය ඕන ඉඳන් ඒට දුර මොකද්ද? අරයනේ. මේක R. එහෙනම් OB කියන්නේ මොකද්ද? ඒත් අරයක් නේද? ඒකත් අරයක්. එතකොට OC කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්ත පරිධියට දොර ඒකත් R. එහෙනම් මේකත් R. මේක මේක ඔය ඔක්කොම R බැගින් වෙනවා කියන එක රුවණි පැහැදිලිද? පැහැදිලි සර්. හරි දැන් ඉතින් ඔයාට හදාගන්න පුළුවන් ඇති. අපි ඒ වුණාට කමන්නේ මේක චෙක් කරමු. මෙතන AOB ත්‍රිකෝණය. අපි මෙයා ගමුකෝ. AOB ත්‍රිකෝණයෙන් OA ගත්තා. OA සමානයි මුලින්ම ලියාගමු. AOB ත්‍රිකෝණය සහ COD ත්‍රිකෝණ සලකා. හරිද? ඕන් ওই ත්‍රිකෝණ සලකලා අපි මෙතන OA ගමුකෝ. මෙතනින් OA ගත්තා. OA සමානයි අපි මේ පැත්තෙන් මේ OAට මෙතන OD සමානයිනේ. OAට OD සමාන කරගත්තා. මේ දෙන්න සමානයි. එතන කෝණ දෙකක් සමාන කරන්න පුළුවන්නේ. AOB කෝණය සමානයි මොකද්ද මෙතන COD කෝණය. මෙයා මේ දෙන්න සමානයි. හරිද? දැන් මෙයාතුයි සමාන කරලා තියෙන්නේ OAB මේ කෝණේ සමාන කරලා තියෙන්නේ මෙතන OB සමානයි මේක ලියන්න පුළුවන් OB සමානයි OD කියලා ලියන්න පුළුවන්. හැබැයි OD කින් කාට හරි සමාන කළානේ. එයාමයි සමාන කරන්න යන්නේ. OD සමානයි OC කියලා දාන්න තමයි යන්නේ OC. මේවට ඉතින් හේතු දාගන්න ඒවා පුළුවන්නේ. මෙතෙන්ට ප්‍රතිමුඛ කෝණ කියලා දාන්න පුළුවන්. ප්‍රතිමුඛ කෝණ මෙතෙන්ට අරයන් නිසා මෙතෙන්ටත් අරයන් නිසා මේ ඔක්කොම අරයන් ඒකින්දනේ සමාන වෙන්නේ.
අන්න බලන්න දැන් කෝණ දෙකකු පාද දෙකකුයි මේ පාද දෙකයි ඒ පාද දෙක අතර අන්තර්ගත කෝණේ සමානයි කියලා පෙන්වලා නේද තියෙන්නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් AOB ත්‍රිකෝණය අංග තමයි COD ත්‍රිකෝණය. හේතු මොකද්ද? පා අවස්ථාව යටතේ පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන වෙච්ච කියන අවස්ථාව යටතේ තමයි ඕවා සමාන වෙලා තියෙන්නේ. හරි නේද? ඕක කාටද තේරුණාද කියන්න කරුවනි? කාට තේරුණාද? තේරුණා. මොකක් තනියම හදාගන්නේ තිබ්බේ? ඔව් සර් මම හැදුවා. හරි. සෞභාග්‍ය අවුලක් නෑ නේද? මේ සෞභාග්‍ය ඉෂාරා. අවුලක් නැහැ. හරි. එහෙනම් මේ අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු. දැන් පැය දෙකක් විතර වෙනවනේ ඇවිල්ලා. ඉන්ටර්වල් එකක් අරගෙන ඔයාලට 11:30ට වගේ එන්න පුළුවන්ද? පුළුවන්. අවුලක් නෑ නේද? ඒ වෙලාවට එන්න පුළුවන් නේද? හරි. එහෙනම් ඉන්ටර්වල් එකක් ගමු. ඔය හදපු ගණන් ටික චුට්ටක් බලාගෙන ඉන්න. අපි ඊළඟට කතා කරන්නේ කර්ණපා අවස්ථාවයි කෝපපා අවස්ථාවයි. ඒකේ ඔට්ටම් එක මොනවා හරි තියෙනවා ඒකත් බලා ගන්න. අපි මෙතෙන්දී ලොකු ගණන් සාකච්ඡා කරන්නේ ඔය මේ ප්‍රමේයවල හතර අංග සාම්‍යයට අදාළ ප්‍රමේයවල ටික කතා කරලා ඉවර වෙලා තමයි ටිකක් ලොක් ගණන් ටිකක් දෙන්නේ. හරිද? හරි එහෙනම්